එනවද අපිත් එක රවුමක් යන්න. එන්නක බලන්න කොහෙද මේ යන්න කියලා. කොහෙ යන්නත් ඉතින් කාලා ඉන්න ඕනේ. ඔන්න ඉතින් අපි බස් එකට නැග්ගේ. මෙන්න මේ කන්න දේවලුත් අරගෙන. ඉතින් ජෆ්නා ඉන්න අයට නම් හරියම පුරුදු තරක් තමයි මේක. මේ පර්නේ පාක් එක ජෆ්නා ෆෝර්ට් එක ළඟ තමයි තියෙන්නේ. ඉතින් ජෆ්නා ඉන්න අය දන්නවා මේ පාක් එක. ඉතින් ඇහෙනවනේ ඔයාලට. අස්සන ටැබල් සිම්බල් දාගෙන තමයි අපි මේ දැන් ගමනේ යන්නේ. ඉතින් මේ තියෙන මැන්ග්‍රෝව්ස් කඩලාන මේවා හරි ලස්සනට කැලෑවක් විදියට පැතිරිලා තියෙනවා. ඒ වගේම පාරිසරික වශයෙන් හරිම වැදගත් පරිසර පද්ධතියක් තමයි මැන්ග්‍රෝව්ස් කියලා කියන්නේ. ඒ වගේම ජෛව විවිධත්වය අතර තාමත් ඉහළ පරිසර පද්ධතියක්. ඔන්න දැන් අපි අදාළ තැනට ඇවිල්ලා බෝට්ටුවෙන් තමයි ඊටු ටික යන්න ඕනේ. දැන් ඉතින් කට්ටිය දන්නවා අපි කොහෙද යන්නේ කියලා. ඉතින් බලන්න මේ බෝට්ටුවේ එන්ජිම ක්‍රියා කරන හැටි. මෙතන ඉඳන් තමයි බෝට්ටුව පටන් ඉතින් බෝට්ටුවෙන් බැහැලා අපි ඉතිරි ටික යනකොට තමයි මෙන්න මේ යාළුවා අපිට හම්බ වුණේ. බලන්නකෝ එයාගේ පාට. එයා ඉන්න පරිසරයේ පාටට මෙයා ඇඟේ පාට වෙනස් කරගෙන. ඉතින් ඔන්න දැන් ඔයාලා හරියටම දන්නවා අපි මේ කොහෙද ආවේ කියලා. නාගදීප පුරාණ රජමහා විහාරයට තමයි අපි ආවේ. ඉතින් යන අතරමඟ තමයි අපිට මේ රසකිලි කඩ හම්බෙන්නේ. ඉතින් මේකේ පැණි රස කෑම ගොඩාක් තියෙනවා. ගොඩක්ම තල් වලින් හදපු කෑම ජාති තියෙනවා. මොකද මෙහි තල් කියලා කියන්නේ ඉතාම ප්‍රසිද්ධ දෙයක්, විශේෂ දෙයක්. යනකොට මේ කෝවිලට යන පාරේ මෙන්න මේ බෙල්ලෝ විකුණන්න තියලා තිබ්බා. ඉතින් මල් ළඟ තියෙනවා මේ වගේ ඒවා මම එකතු කරපුවා. ඒ වුණාට ඉතින් ඔන්න මතක් වෙන්න කියලා අපි මේක ගත්තා. දැන් අපි මේ ඉන්නේ කෝවිල ළඟ. ඉතින් අපි තව ටිකක් ඉස්සරහට යමු. ඔන්න ඉන්නවා යාළුවෝ ටික. බලන්න අඳුරනවද කියලා. नारायणाय विद्महे वासुदेवाय धीमहि. ඔන්න ඉතින් මේ ඉන්නේ අපිට හම්බුන තවත් යාළුවෙක්. ඉතින් හොඳට බලන්නකෝ මේ යාළුවයි මෙන්න මේ යාළුවයි ටිකක් එක වගේ නෙමෙයිද? අපි දැන් පිටත් වෙන්න යන්නේ. ඉතින් බෝට්ටුවක් එනකම් මෙන්න මෙතෙන් වෙලා අපි ටිකක් වෙලා ඉඳගෙන හිටියා.
අපි බෝට්ටුවෙන් බහිනකොටම වගේ ඔන්න බස් එකක් තිබ්බා යාපනයට. ඉතින් අපි ඒක නැක්කා. ඒ යන අතරමඟදී ඔන්න මම හදාගෙන ආපු කඩල ටිකකුත් කෑවා. ඉතින් ඔන්න තව අපිට මගදී චුට්ටෙක් හම්බුණා. ඉතින් එයා මේ අපි දිහා බලවල කෝලම් කර කර තමයි ගියේ. මේක අපේ ගමනේ අන්තිම ටික. ඉතින් ඔන්න තවත් දවසක තවත් රවුමක් යන්න ඔයගොල්ලෝ එක්ක එකතු වෙන්නම්. එතකම් පරිස්සමින් සතුටින් ඉන්න. බයි.